නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දීමටයි. ලෝක සත්‍යයට අවබෝධ කරවීමටයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් ඒ කෙනා තමයි රහතන් වහන්සේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊට වඩා අඩුවෙන් අවබෝධ කළොත් අනාගාමි. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊටත් වඩා අඩුවෙන් අවබෝධ කළොත් සකදාගාමි. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍යක්මයි කියන අවබෝධයට આવොත් සෝතාපන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමී වීම, අරහත් වීම සම්පූර්ණයෙන්ම පවතින්නේ කුමක් අවබෝධ වීම මතද? චතුරාර්ය සත්‍ය අවබෝධ වීම මතයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම මත තමයි සත්‍යයේ සසර ගමනින් ඈතර වීම තියෙන්නේ. සාමාන්‍ය මේ ජීවිතයේ ගෙවන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලැබුණේ නැහැ කියලා පාඩුවක් පේන්නේ නැහැ. අනේ අපිට බුදු කෙනෙක් පහළ වුණාලු, ඒ බුදු කෙනෙකුගේ ධර්මයක් තිබුණලු, දැන් ඒක නැහැ. එහෙම හොය හොය යන ගතියක් මිනිස්සුන්ගේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහුවේ නැහැ කියලා බැලූ බැල්මට මිනිස්සුන්ට පාඩුවක් පේන්නේ නැහැ. ධර්මයේ හැසිරුනේ නැහැ කියලා මිනිස්සුන්ට බැලූ බැල්මට පාඩුවක් පේන්නේ නැහැ. පාඩුවක් පේන්නේ නැහැ. පාඩුවක් පේන්නේ නැත්තේ මොකද? චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහුවේ නැහැ කියලා මිනිස්සුන්ට වගක් නැතුව ඉන්න පුළුවන්. මොකද සම්පූර්ණ සත්‍යයේ ජීවිතේ වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් වැහිලා නිසා මේ විද්‍යාව පහල කරගන්න ඕනේ කියන අදහස එහෙම එන්නේ නැහැ. ඒ බුදු කෙනෙක් පහල වෙලා කියා දීලා කියා දුන්නත් අනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා ඒ මැත්තේම හැප්පි යන්නේ බොහොම සුළු පිරිසයි. ලොකු පිරිසකට එහෙම ලොකු තමන්ගේ ජීවිතය ගැන එහෙම බයක් බරපතලක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ අතුරුදහන් වීම මිනිසුන්ට මේ බරපතල දෙයක් හැටියට පේන්නේ නැහැ. එහෙම නැහැ කියලා මිනිසුන්ට කමක් නැහැ. එහෙම වෙන්න හේතුව තමයි අර අවිද්‍යා සහගත ආර්ය සත්‍ය අවබෝධයකින් තොරව ඉන්න මිනිසයා සත්වයාට වින්දනයක් ලබන්න උවමනා කරන වටපිටාවක් සකස් කරගන්න පුළුවන්කම. එතකොට මොකද වෙන්නේ? වින්දනයක් ලබා ගන්න වටපිටාවක් සකස් කරගෙන යා ඒකෙන් සතුටු වෙනවා. මේ ජීවිතේ මුකුත් Tamanට සතුටක් ලබන විදිහට ජීවිතේ සකස් වුනේ නැත්නම් මොකද කරන්නේ? ඊළඟ ජීවිතේ පතනවා. එතකොට ආර්ය සත්‍ය අවබෝධ නොකළ ලෝකය හැමතිස්සෙම සතුටු වන්නේ ආයමත් ඉපදීමෙන්මයි. ආයමත් උපතක් කරා යෑමෙන්මයි ඒ මිනිසයා සන්තෝෂයක් ලබන්නේ.
මොකද හේතුව? ජීවිතයේ විසඳුමක් හැටියට යාට පේන්නේ මොකද්ද? නැවත ඉපදීමමයි. අවබෝධයක් නැති මනුෂ්‍යයා නැවත ඉපදීමක්ම තමයි කල්පනා කර කර ඉන්නේ. නැවත ඉපදීමකටම යා කැමති වෙන්නේ. දුක් විඳින එකට යා කියන්නේ කොහොමද? අනේ මට නම් උපදිනපන් ආත්මවල මෙවැනි දුකක් වෙන්න එපා. මෙවැනි කරදරයක් වෙන්න එපා. මට උපනුපන් ආත්මවල සනසිල්ලේ ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ. මේ හැමතිස්සෙම දුක් නැති ජීවිතයක් පතනවා. දුක් දුම්නස් නැති කරදර නැති ජීවිතයක් පතනවා. ඒක සිද්ධ වන්නේ අවිද්‍යා සහගතව තමයි යා ලෝකෙ දිහා බැලුවේ. ඒ ලෝකෙ දිහා අවිද්‍යා සහගතව බලද්දී එයාට පේන්නේ ජීවිතේට හැමතිස්සෙම සැපයක් ලබන්න නම් ඉපදීමක් කරා යන්න ඕනේ කියලා. බුදුවරු පහළ වෙලා දේශනා කරනවා දුක්ඛා ජාති පුනප්පුනං. බුදුවරු පහළ වෙලා දේශනා කරන්නේ මොකද්ද? ආයමත් ඉපදීම දුකක්මයි කියලා. දැන් ඔබ කාට හරි කෙනෙකුට මොනවා හරි දෙනවා. නැත්නම් කවුරු හරි කෙනෙක් ඔබට ආදරයට කියනවා අනේ ඔයා ඉපදිච්ච කාලවල ලස්සන රූප ඇතිව. කඩාහැල රූප ඇතිව. රත්තරන් පර්වතයක් පෙල්ලි පෙල්ලි යනවා වගේ පේන්න ලැබේවා. එතකොට ඔබ මොකද කරන්නේ? සාදු කියනවා. අනේ ඔබට උපනුපන් ආත්මවල ඉහිම් බහින රෝගයන් නොලැබේවා. සාදු කියනවා. උපනුපන් ආත්මවල මිහිරි හඬක් ලැබේවා. සාදු කියනවා. ඒ මොකද හේතුව? අපේ සිහින ලෝකෙට ඒක ගැළපිලා යනවා. අපේ මනෝ රාජ්‍යයේ උතුණු පලන් දන්න ඒ පැතුම් හරි පිහිටයි. ඊට පස්සේ මොකද වෙන්නේ? පැතුම් ගොඩේ අපි යනවා. කවදාවත් අපිට ඒකේ යථාර්ථයක් හැටියට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් අපි ගත්තොත් මිනිස්යන් සැපක් ලබා ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? සැප ලබන්නා වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. එතකොට මේ සැප ලබන්නා වූ ප්‍රතිපදාව නැමැති හේතුවෙන් තමයි සැප ලැබෙන්නේ. දැන් අපි සසරේ දුකකට වැටලා ඉන්නවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා නොකරන අපි කාටවත් මේක තේරුම් ගන්න පිළිවෙලක් නම් නැහැ පින්වත්නි. කිසිම පිළිවෙලක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ නිරය ගැන විස්තර නොකරන නිරය ගැන දැනගන්න පිළිවෙලක් නැහැ. යම රජුරුව ගැන විස්තර නොකරන්න යම රජුරුව ගැන දැනගන්න පිළිවෙලක් නැහැ. මාරයා ගැන මාර සේනා ගැන විස්තර ඒ දේශනා නොතිබෙන්න දැනගන්න පිළිවෙලක් නැහැ. සුර අසුර ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගන්න පිළිවෙලක් නැහැ. පෙරේත ලෝක තියෙනවා කියලා දැනගන්න පිළිවෙලක් නැහැ. තිරිසන් ලෝකවල උපදින්නෙත් මේ මිනිස් ලෝකේ ඉඳලා පෞරස් කරලයි කියලා දැනගන්න පිළිවෙලක් නැහැ. සතර අපායේ වැටි වැටි යන්න තියෙන්නේ කියන කාරණේවත් නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කොහොමද? නැවත මිනිස්සෙක් වෙලාම උපදිනවා කියලා හිතන් ඉන්නේ. ඒ මිනිස්සෙක් වෙලා උපදිනවා කියලා හිතන් ඉන්න නිසා කියන්නේ අනේ අපිට නම් ආයෙ මරුණාම උඹලා අපි අසට පේන්න ලැබෙන්න එපා. එහෙම කියනව නේද? ආයෙ නම් මට මේ නුඹලා දකින්න ලැබෙන්න එපා. ඒ මොකද හේතුව? හිතන් ඉන්නේ මේ මනුස්ස ලෝකෙට ආයෙමත් තමන් එනවා කියලා ආකල්පයක් මිනිස්සුන්ගේ තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම අවබෝධයක් කරා යන්න උවමනා විදිහට යාට කල්පනා ඇති වෙන්නේ නැහැ. අවබෝධයක් කරා යන්න උවමනා විදිහට කල්පනාව ඇති කරගන්න නම් බුද්ධ දේශනාව සිහි කරන්න ඕනේ නිතර. මම සතර අපායේ වැටි වැටි ආපු එක්කෙනෙක්. මම සතර අපායේම දොරටුව කරගෙන ආපු එක්කෙනෙක්. ඉතින් මේකෙන් බේරින්න තමයි දැන් ඔන්න අවස්ථාවක් මට ලැබුණා. මං කොහොම හරි මගේ ජීවිතය තුළ අකුසල් දුරු කරලා කුසල් වඩා ගන්න ඕනේ. අනවබෝධය බැහැර කරලා අවබෝධය ඇති කරගන්න ඕනේ කියලා යම්කිසි වීරියක්, යම්කිසි උත්සාහයක්, යම්කිසි නුවණක යෙදුනොත් අන්න යාට විතරක් මේ ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබෙනවා. දැන් එහෙම අපි වීරියක් කළොත් ඒ වීරිය අපට උපකාර වෙන්නේ නැද්ද? අපි යම්කිසි නුවණක් උපදවා ගන්න මහන්සි වුණොත් ඒක අපට උපකාරී වෙනවා. අපි සිහිය දියුණු කරගන්න මහන්සි වුණොත් ඒක අපට උපකාරී වෙනවා. එහෙම නැත්නම් උපකාර වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පෙස්ස කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා උන්වහන්සේත් එක්ක කතා කළා. ඒ වෙලාවේ ඒ තරුණයා තමයි කිව්වේ අර මිනිස්යන්ගේ ගතිගුණ හරි අප්‍රකටයි මිනිසුන්ගේ ගතිගුණ ප්‍රකටයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරගෙන යද්දී
මෙයාට බැරි වුණා එතන රැඳිලා ඉන්න. එයා කිව්වා ස්වාමීනි මට වැඩ වැඩි. මං එහෙනම් පිටත් වෙන්නම් කියලා වැඳලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ පුද්ගලයා මේ පෙස්ස තරුණයා හරි නුවණ තියෙන කෙනෙක්. ඉක්මනටම කරුණ වටහා ගන්න පුළුවන් කෙනෙක්. නමුත් එයා මේ මා දැන් ධර්මයේ විස්තර කරන්න ලෑස්ති වුණා. මෙයා අහගෙන හිටියනම් අවබෝධ කරනවා. නැගිටලා ගියා කිව්වා. එතකොට අපිට පේනවා අපේ කුසලතා තිබුණත් ඒ සඳහා අවස්ථාව අපි ගන්නෙ නැත්තම් අපිට අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඉගෙන ගන්න ඕන විශේෂ එකක් තමයි අපිට වමනා කරනවා හැමතිස්සෙම යම්කිසි වීරියක්, උත්සාහයක්, කැපවීමක්. ඒ කැපවීම අපි බලෙන් ඇති කරගන්න ඕනේ. ඒක ඉබේ ලැබෙන්නේ නැහැ. දැන් අකුසල් හටගත්තොත් අපි ඒක වීරිය කළා ප්‍රහාණය කළොත් මිසක් ඉබේ ප්‍රහාණය වෙන්නේ නැහැ. නුවණින් කල්පනා කරලා ප්‍රහාණය කළොත් මිසක් ඉබේ ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද හේතුව අවිද්‍යාව සහගතව හටගන්න ඕනම දෙයක් මේකේ හටගන්නවා. අවිද්‍යාව සහගතව හටගන්න ඕනම දෙයක් හටගන්න නිසා විද්‍යාව පහල කරගන්න අතුරු ඒ අනතුර තියෙනවා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස හොඳට නුවණ පාවිච්චි කරලා කල්පනා කරලා ඊරිය වඩන කෙනා තමයි අවබෝධය කරා යන්නේ. විශේෂයෙන්ම මේ වගේ යුගයක අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කරගන්න බෑ කියලා ඒ කවුරුවත් ඒ ධර්මයේ හොයපු නැති යුගයක තමයි ධර්මයේ ඉගෙන ගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා. ඒ බුද්ධ දේශනා අනුසාරයෙන් තමයි අපි ජීවිතය ගැන තේරුම් ගන්නෙ. ඉතින් අද මේ ඔබට කරන්න හදන දේශනාවේ විශේෂ එකක් තියෙනවා. විශේෂ වචන කීපයක් තියෙනවා අර්ථ වශයෙන් දැනගන්න පුළුවන්. එකක් තමයි මේ ප්‍රපංච. මොකක්ද මේ වචනේ? ප්‍රපංච කියලා කියන්නේ කල්පනා කර කර ඉන්න එකට. ප්‍රපංච කියන්නේ මොකද්ද? කල්පනා කර කර ඉන්න අපි අරමුණු ගන්නවා. ඇහෙන් රූපයක් ගත්තොත් ඊට පස්සේ අපි රූපය ගැන කල්පනා කර කර ඉන්නවා. කනෙන් ශබ්දයක් ඇහුවොත් ඒ ශබ්දය ගැන කල්පනා කර කර ඉන්නවා. නාසයෙන් ආග්‍රහණය කළොත් සමහරට අපි ඒක ගැන කල්පනා කර කර ඉන්නවා. දිවට රස ලැබුණොත් අපි රසය ගැන කල්පනා කර කර ඉන්නවා. කායට ස්පර්ශයක් ලැබුණොත් ඒ ස්පර්ශය ගැන කල්පනා කර කර ඉන්නවා. මනසට අරමුණක් ඇතුණොත් ඒක ගැන ඒ කල්පනා කර කර සිටීම තුළ සසර සකස් වෙන ආකාරය, අභ්‍යන්තර වශයෙන් කෙලෙස් හටගන්න ආකාරය විස්තර කරන දේශනාවක්. මේ දේශනාවේ නම මදුපිණ්ඩික සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ. එදා බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ ඉඳලා කපිලවස්තු නගරයට පිණ්ඩපාති වැඩියා. කපිලවස්තු නගරයට පිණ්ඩපාති වැඩලා දානේ වැළඳුවා. ඊට පස්සේ කපිලවස්තු නගරාසන්නයේ තියෙනවා මහා වනාන්තරයක්. කපිලවස්තු වනය කියලා. ඒ මහා වනාන්තරයට ගිහිල්ලා හොඳට කොළ තියෙන බෙලි ගහක් තිබුණා. ඒ බෙලි ගස් සෙවනේ බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා භාවනා කළා. මේ වෙලාවේ දණ්ඩපාණී කියන ශාක්‍යයෙක්, ශාක්‍ය වංශික කෙනෙක්. කවුද? දණ්ඩපාණී. දණ්ඩපාණී කියන ශාක්‍ය වංශික කෙනා දවල් කාලේ මේ ඇවිදිනවා. ව්‍යායාම පිණිස ඇවිදින වෙලාවේ ඇවිද නිකම් යා ගොඩ වුණා අර මහා වනයේට. ඒ මහා වනයේ මෙයා ඇවිදගෙන යද්දී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. දැකලා දණ්ඩපාණී හැරමිටියක් අරගෙන යන්නේ. හැරමිටියක් අරගෙන යනකොට මෙයා බුදුරජාණන් වහන්සේ ඉන්නව දැකලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කතාබස් කළා. කතාබස් කරලා පැත්තකින් හිටගත්තා. හිටගෙන අහනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ මොන වගේ දෙයක් කියාගෙන යන කෙනෙක්ද? දණ්ඩපාණී ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් අහුවා ශ්‍රමණයන් වහන්සේ ඔබ
මොන වගේ ධර්මයක් කියාගෙන යන කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා යථාවාදීකෝ අහං ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මණියා පජාය සදේ මනුසාය. මේ දෙවි මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ආයුෂ්මත මම යථාර්ථය කියාගෙන යන කෙනෙක්. මම යථාර්ථය කියාගෙන යන කෙනෙක්. නකේනචි ලෝකේ විග්ගය තිට්ඨති මම ඒ යථාර්ථයේ මේ වාද විවාද කරන තියෙන එකක් නෙවෙයි. යම් ආකාරයකින් කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරනවා නම් සැක රහිතව වාසය කරනවා නම් කුකුස් රහිතව වාසය කරනවා නම් එහෙම වාසය කරද්දී තණ්හා රහිතව වාසය කරද්දී මේ හඳුනා ගන්නා ලෝකේ තණ්හාවක් නැතුව වාසය කරද්දී හඳුන ගන්න ලෝකේ. ඒ කියන්නේ ඇහෙන් හඳුනගන්නේ මොන ලෝකෙද? රූප ලෝකේ. කනෙන් හඳුනගන්නේ ශබ්ද ලෝකේ. නාසයෙන් හඳුනගන්නේ ගන්ධ සුවඳ ලෝකේ. දිවෙන් හඳුනගන්නේ රස ලෝකේ. කයෙන් හඳුනගන්නේ ස්පර්ශ ලෝකේ. මනසෙන් හඳුනගන්නේ අරමුණු ලෝකේ. මේ ලෝකයට වැටෙන්නේ නැත්තම් අන්නේ බඳු දෙයක් මම කියාගෙන යනවා කියලා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණුත් එක්ක එකතු වෙන්නේ නැති ඒ නිදහස් වීමක් ගැන කතා කරන දෙයක් මම කියාගෙන යනවා. ඊට පස්සේ මේ දණ්ඩපාණී ශාක්‍යයාට මේක මම හිතන්නේ තේරුනේ නැතුව ඇති. උන්නේ මොකද කළේ? එහෙම කිව්වට පස්සේ ඔළුව වෙනවා. ඒක වෙන්න පුළුවන් කියලා ඔළුව වනලා දිව එළියට දාලා හෙල්ලුවා. නල්ල රැලි ගැස්සෙව්වා. පිටත් වෙලා ගියා. ආයෙ හැරම ටික ගා ආපහු ගියා. බුදුරජාණන් වහන්සේ සවස් කාලේ නිග්‍රෝධාරාමයට වැඩියා. ආසනයේ වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මං අද උදේ කපිලවස්තු නගරයට පිණ්ඩපාති වැඩියා. නගරයට වැඩම කරන පිණ්ඩපාතේ වළඳලා මහා වනයේට ගියා මං විවේකයෙන් ඉන්න කියලා. මහා වනයේට ගිහින් බෙලි ගහක් යට මං වාඩි වෙලා හිටියා. එතකොට දණ්ඩපාණී කියන ශාක්‍යයා හැරමිටික ගහ මගේ ළඟට ඇවිල්ලා අහනවා ශ්‍රමණය තමුනාංශි මොන වගේ දෙයක් කියාගෙන යන කෙනෙක්ද? මං එතකොට කිව්වා ආයුෂ්මත මම මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකේ යථාර්ථය කියාගෙන යන කෙනෙක්. මේක ලෝකයේ අර්බුද වාදිවාදී පිණිස කරුණ කියන කෙනෙක් නෙවෙයි. එතකොට යම්කිසි උතුම් කෙනෙකුට පුළුවන් කාමයන්ගෙන් වෙන් වෙලා සැක රහිතව සැකයෙන් එතර වෙලා මේ කිසි ලෝකයකට නොඇලී සංඥාවකට අඳුනා ගන්න දෙයකට පැටලෙන්නේ නැතුව එයාට නිදහස් වෙන්න පුළුවන්. මං අන්නේ එහෙම එකක් කියාගෙන යන්නේ. මහණනි එතකොට මේ පුද්ගලයා ඔළුව හොල්ලලා දිව එළියට දාලා හොල්ලලා නල්ල රැලි ගස්සලා ආයෙ හැරමිටි ගා හැරිලා ගියා කිව්වා. එතකොට එමෙ කිව්වන් පස්සේ භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මොන ලෝකෙද? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ. දැන් මේ ලෝකේ අපි කතා කරනකොට දෙවියන්ට ඇහෙනවා. ඊළඟට බ්‍රහ්මයාට ඇහෙනවා. ඊළඟට මාරයාට ඇහෙනවා. ඒ වඳ ලෝකේ දෙවි මිනිස් ප්‍රජාව තුල මේ කිසිම පැටලෙවිල්ලකට පැටලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? කාමයන්ගෙන් වෙන් වෙලා කෙලෙසුන්ගෙන් වෙන් වෙලා සැක රහිතව මේ කිසිවක් කරේ නොඇලුණු සිතින් ඉන්නේ කොහොමද කියලා ඇහුවා. ඔන්න බුදුරජාණන් වහන්සේ බොහොම පුංචියට උත්තරයක් දෙනවා. මොකද්ද උත්තරේ? භික්ෂුව යම් හේතුන් නිසා යතෝ නිදානං යම් හේතුන් නිසා යම් කරුණු නිසා පුරුෂයාට මිනිසයාට ප්‍රපංච සංඥා සංකා ප්‍රපංච කිව්වේ කල්පනා කර කර ඉන්නකොට මේ හඳුනා ගන්න දේවල් කල්පනා කර කර ඉන්නකොට ඒකේ පැටලිලා යන්න හේතු වෙනවද?
ඇහෙන් දැකෙන රූපය ගැන කල්පනා කර කර ඉන්නකොට, කනෙන් අහන ශබ්දය ගැන කල්පනා කර කර ඉන්නකොට, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන කල්පනා කර කර ඉන්නකොට, තමන් කාපු බීපු දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට, කයට දැනෙන ස්පර්ශය ගැන කල්පනා කර කර ඉන්නකොට, සිතේ සිතවිලි ගැන කල්පනා කර කර ඉන්නකොට හිත බැඳෙනවාද? බුදුරජාණන් වහන්සේ වදාළා ආන්න ඒවා නොපිළිගත යුතුයි. ඒවා හිතෙන් පිළි නොගෙන ඉන්න ඕනේ කියනවා. මොකද්ද පිළි නොගෙන ඉන්න ඕනේ කියන්නේ? ප්‍රපංච. ප්‍රපංච කිව්වේ කල්පනා කර කර ඉන්නේ ඒවා. ඒ ගැන කතාබස් කරන්නේ නැතුව ඉන්න ඕනේ කියනවා. ඒකේ හිත බැස ගන්න නොදී ඉන්න ඕනේ කියනවා. ආන් එහෙම හිටියොත් ඇතුලේ රාගෙ හැදෙන්නේ නැහැ කියනවා. ඒසවන්තෝ රාගානුසයානං. ඇතුලේ රාගෙ හැදෙන එක නැති වෙලා යනවා. ඇතුලේ රාගෙ හැදෙන්නේ නැහැ කියනවා. ඒසවන්තෝ පටිඝානුසයානං. ඇතුලේ පටිඝය, ද්වේෂය හැදෙන එක නැති වෙලා යනවා. ඒසවන්තෝ දිඨානුසයානං. මේ ඇතුලේ මතවාද හැදෙන එක නැති වෙලා යනවා. ඒසවන්තෝ විචිකිච්ඡානුසයානං. ඇතුලේ සැකේ හැදෙන එක නැති වෙලා යනවා. ඒසවන්තෝ මානානුසයානං. මාන්නේ හැදෙන එක නැති වෙලා යනවා. ඒසවන්තෝ භවරාගානුසයානං. භවරාගී හැදෙන එක නැති වෙනවා. ඒසවන්තෝ අවිජ්ජානුසයානං. අවිද්‍යාව හැදෙන එක නැති වෙනවා. මෙතන කියනවා අනුසය 7ක්. අනුසය කියක් කියනවද? අනුසය කියන්නේ ප්‍රකට නැහැ. මේ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. තැම්පත් වෙලා තියෙන්නේ කොහේද කියලා හොයන්න බෑ. මේ මනසේ අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වෙලා තියෙන්නේ කොහේද කියලා හොයන්න බෑ. නමුත් ඒක වැඩ කරනවා ප්‍රපංච තුලින්. කුමක් තුලින්ද ඒක වැඩ කරන්නේ? ප්‍රපංච තුලින්. එහෙම අනුසය 7ක් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ තමයි රාග අනුසය. මොකද්ද පළවෙනි එක? රාග අනුසය. ඊළඟ එක පටිඝානුසය. 2 පටිඝානුසය. 3 දිට්ඨි අනුසය. රාග, පටිඝ, දිට්ඨි. 4 විචිකිච්ඡා. විචිකිච්ඡා කිව්වේ සැකය. 5 මාන, මාන්නය. 6 භවරාගය, උපදින්න තියෙන ආසාව. 7 අවිජ්ජානුසය, අවබෝධය, ආරි සත්‍ය ගැන නොදන්නාකම. මේවා තමයි කියනවා මේ අභ්‍යන්තරේ අපිට හොයන්න බෑ කියනවා තියෙන විදිය හොයන්න බෑ. ඒ අනුසය වැඩ කරන ආකාරය සොයන්න බෑ. එතකොට ඒක සොයාගත්තොත් කෙනෙක් ඒ අනුසය සකස් වෙන ආකාරය එයාට ඒක ප්‍රහාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම ඒ අනුසයත් නැතු වෙනවා. ඒ වගේම දඬු මුගුරු ගැනීලි, කල කෝලහල, වාද විවාද, නුඹයි කියන ඒවා, ඊළඟට කේලම් කීම්, ඒ වගේම බොරු කීම් ආදී සියල්ලම නැති වෙලා යනවා කියනවා මේ අනුසය නැතිවීමත් එක්ක. මේ යම් කිසි පාපී අකුසලයක්ද මේ ජීවිතේ හටගන්නේ ඔක්කොම නැති වෙලා යනවා. එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ කුටියට පිටත් වෙලා වැඩියා. දැන් භික්ෂුන් වහන්සේලාට මේ කෙටියෙන් කරපු දේශනාව තේරුණේ නැහැ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව? දේශනාව කළේ යම් කිසි කාරණාවක් නිසා මිනිසයා තුල ප්‍රපංච හැදෙනවාද? මොනවද ප්‍රපංච කියලා මං කිව්වේ? කල්පනා කර කර ඉන්නවාද? ඒ කල්පනා කර කර ඉන්න දේ තුල ඒක පිළිගන්න ඕනේ නැහැ කියනවා. ඒකට හිත පිටවගෙන ඒ ගැන කියන්න ඕනේ නැහැ කියනවා. ඒක හිත බැස ගන්න ඕනේ නැහැ කියනවා. ඒක කරන්නේ නැත්තම් මේ කෙලෙස් නැති වෙනවා කියනවා. එහෙමනම් කෙලෙස් තියෙන්නේ අපි මේ යමක කෙලෙස් හැදෙන ආකාරයට ඇහෙන් රූප දැකලා ඒ ගැන කල්පනා කිරීම, කනෙන් ශබ්ද අහලා ඒ ගැන කල්පනා කිරීම, නාසයෙන් ආග්‍රහණය කරලා ඒ ගැන කල්පනා කිරීම, දිවෙන් රස විඳලා ඒ ගැන කල්පනා කිරීම, කයින් පහස විඳලා ඒ ගැන කල්පනා කිරීම, මනසෙන් ඒ ගැන කල්පනා කිරීම. දැන් අපි ඇහෙන් රූප දැකලා කල්පනා කරන්නේ නැද්ද? එතකොට රාගයක් හටගන්න රූපයක් අපිට ඇහැට පෙවුනොත් සැනකින් අපේ හිතේ ඒක බැස ගන්න නැද්ද? බැස ගන්නවා. ද්වේෂයක් හටගන්න රූපයක් පෙවුනොත් සැනකින් බැස ගන්න නැද්ද? බය හටගන්න රූපයක් පෙවුනොත් සැනකින් බැස ගන්න නැද්ද හිතේ? බැස ගන්නවා. රාගයක් හටගන්න ශබ්දයක් ඇහුනොත් හිත බැස ගන්න නැද්ද?
දේශී හටගන්න ශබ්දයක් ඇහුණොත් හිත බැස ගන්නවා. මෝහේ හටගන්න ශබ්දයක් ඇහුණොත් හිත බැස ගන්නවා. රාගේ හටගන්න සුවඳක් දැනුනොත් නාසයට සනකින්ම හිත බැස ගන්නවා. දේශී හටගන්න සුවඳක් දැනුනොත් සනකින් දේශේ හට ගන්නවා. මෝහේ හටගන්න සුවඳක් දැනුනොත් හට ගන්නවා. රස රාගේ හටගන්න රසයක් දිවට දැනුනොත් ඒ රසය කෙරේ අපේ හිත බැස ගන්නවා. ගැටෙන දෙයක් දිවට දැනුනොත් ඒකේ අපේ හිත බැස ගන්නවා ගැටෙන්න. ස්පර්ශයත් එහෙමයි. හිතට එන අරමුණුත් එහෙමයි. දැන් ස්වාමින් වහන්සේලාට මේ කියපු එකේ අර්ථය එකපාරට තේරුම් ගන්න බැරුව ගියා. මතක තියාගත්ත ස්වාමීන් වහන්සේලා කියපු ගමන් මේක මතක තියාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කරපු ගමන් මතක තියාගත්තා. අන්න ඒ කාලේ හිටු මිනිස්සුන්ගේ තියෙන විශේෂ එකක් තමයි ඒ. මොකක්ද ඒ? හොඳට සිහිය තියෙනවා මතකයේ තියෙනවා. සිහිය තියෙනවා මතකයේ තියෙනවා. වර්තමානයේකේ ඒක බොහොම අඩුයි. මතකෙත් අඩුයි සිහියත් අඩුයි. සිහියට දැන් මෙහෙමයි සිහියයි මතකයේ අඩු කුසල් වලට විතරයි. අකුසල් හොඳට මතක හිටිනවා. කවුරු හරි බැන්නොත් හොඳට මතක හිටිනවා. රවාගෙන ගියොත් හොඳට මතක හිටිනවා. අපහාසයක් නින්දාවක් කළොත් පැය 24ම සිහි කර කර ඉන්නවා. හොඳට මතකයි. ධර්මයේ මතක් කරලා තමයි බැරි. මොකද හේතුවේ? මේ යන්නේ පිරිහීගෙන යන්නේ. මේ එන්න මිනිස්යාගේ ජීවිතේ පිරිහෙනවා. මේක පිරිහීම තව වැඩි වෙනවා ඉස්සරහට. ඉස්සරහට පිරිහීම වැඩි වෙන්න මිනිස්සුන්ට සිහිනුවන දුර්වල වෙනවා. සිහිනුවන දුර්වල වෙනකොට අකුසලයේ හිත පිහිටනවා. කුසලයේ පිහිටන්නේ නැහැ. කුසලයේ පිහිටන්නේ නැතුව අකුසලයේ පිහිටනකට මොකද වෙන්නේ? අනාගතේ ඉස්සරහට මීට වඩා මිනිස්සු රාගෙන් ඇවිස්සෙනවා. මීට වඩා ද්වේෂයෙන් ඇවිස්සෙනවා. මෝහෙන් ඇවිස්සෙනවා. ඇවිස්සි ඉඳලා ඊට පස්සේ අනාගත ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ජීවත් වෙන බලල් ලෝකේ කියන මිනිස්සු ජීවත් වෙන අනාගතේ. සත්තු වගේ කියනවා. අම්මා තාත්තා දරුවා අඳුරන්නේ, දරුවෝ දීමාපිය අඳුරන්නේ, එහෙම යුගයක් එනවායි කියනවා. මිනිස්සුන්ගේ ලෝකවල සම්පූර්ණ මුල් බැසගන්නේ මොකද්ද? කුසල් වැඩිවීමක් ගැන නෙවෙයි. මුල් බැසගන්නේ විනෝදේ විතරයි. ඊට පස්සේ දන්නේම නෑ මේ කෙලෙස් බහුල වෙනකන් හොයන්න බෑ. පොඩ්ඩ එහා මෙහා වෙනකොට මරා ගන්නවා. සත්තු වගේ මරා ගන්නවා. මේ සිහිනුවන අඩු වෙනකොට. නෑ ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ හොඳට සිහිනුවන තිබ්බා. ඇයි බුදුරජාන් වහන්සේලා සම්බුද්ධත්වයට පහළ වෙන්න කලින් මිනිස් ලෝකෙ උපදින්න කලින් බැලුවා. මොකද්ද බැලුවේ? පස් මහා බැලුම් බැලුවා. ඒක ඉස්සල්ලාම බැලුවේ මොකද්ද? කාලය. මේ කාලේ පහළ වෙන්නේ කාලේ බැලුවා. අන්න ඒ කාලය තුල කිං කුසල ගවේසි. කිං සච්ච ගවේසි. සත්‍ය මොකද්ද? කුසල් මොකද්ද කියලා සොයසොයා යනවා. සොයසොයා යනවා. බොහෝ තැන්වල බොහෝ ආරණ්‍යවල දහස් ගණන් භාවනා කරනවා. සමාධි වඩනවා. වීරිය කරනවා. විමුක්තියක් කරා යන්න කල්පනා කරනවා. ආන්න සිහිනුවනේ වැඩිච්ච කාලේ. මේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හොඳට මතක හිටියා. මොකද්ද මේ මිනිස්යන් ප්‍රපංච නිසා ඒ ප්‍රපංච වලට බැඳිලා යනවාද? මේක පිළිගන්න ඕනේ නැහැ. මේ ගැන කතා කිරීම ඕනේ නැහැ. ඒකේ බැස ගැනීම ඕනේ නැහැ. එතකොට අනුසය ඔක්කොම නැති වෙලා යනවා. මේක මතක තියාගත්තා. මතක තියාගෙන කල්පනා කළා දැන් අපි කාගෙන්ද මේක විස්තර වශයෙන් අහගන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කතා වුණා. මෙහි වැඩ ඉන්නවා මහා කච්චාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ පව හරියට වර්ණනා කරනවා. සබ්‍රහ්මචාරින් වහන්සේලා උතුම් ස්වාමීන් වහන්සේලා අතර උන්වහන්සේ හරි ප්‍රසාදයටපත් වෙලා ඉන්නවා. ඒ නිසා ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට අපි ගියොත් අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා විස්තර වශයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ පිරිස මොකද කළේ? මේ ස්වාමීන් වහන්සේලා මහා කච්චාන ස්වාමින් වහන්සේ ළඟට ගියා. මහා කච්චාන ස්වාමින් වහන්සේ සමග සතුටු සාමීචි කතාවේ යෙදුණා. මහා කච්චාන ස්වාමින් වහන්සේට එකත් පස්සෙ හිටියා වන්දනා කළා. එකත් පස්සෙ ඉඳලා ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි
බුදුරජාණන් වහන්සේගෙන් අපිට බණ පදයක් අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න මේ වගේ ධර්මයක් දේශනා කළා. මොකක්ද? භික්ෂුව යමක් මුල් කරගෙන මේ පුරුෂයාට, මිනිසයාට ප්‍රපංච ඇති වෙලා ඒ ප්‍රපංච වලින් හඳුනා ගන්නා දේ තමන්ගේ හිතේ වැඩ කරන්න ගන්නවාද? තමන්ගේ හිත අවුල් කරලා දානවාද? ආන් ඒවා නොපිළිගත යුතුයි. ඒවා ගැන කතා නොකළ යුතුයි. ඒවා හිත දැසගන්නට ඉඩ නොදිය යුතුයි. එතකොට රාගානුසය නැති වෙලා යනවා. පටිඝානුසය නැති වෙලා යනවා. ditthියානුසය නැති වෙලා යනවා. විචිකිච්ඡානුසය නැති වෙලා යනවා. ඊළඟට භවරාගානුසය නැති වෙලා යනවා. අවිජ්ජානුසය නැති වෙලා යනවා. මේ අනුසය ඔක්කොම නැති වෙලා යනවා. රණ්ඩු සරුවල් වාද විවාද කල කෝලහල යමක් ඇද්ද ඔක්කොම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි, ඉතින් අපි කල්පනා කළා කවුද මේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණ තෝරලා දෙන්න සුදුසු? කාටද මේක කරන්න පුළුවන්? එතකොට ස්වාමීනි අපිට මතක් වුණා ඔබ වහන්සේව. මහා කච්චාන මහා තෙරුන් වහන්සේව අපිට මතක් වුණා. ඔබ වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙන කෙනෙක්. සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ ප්‍රසාදයටපත් වූ කෙනෙක්. ඉතින් අපිට හිතුණා ඔබ වහන්සේ ළඟට ආවොත් ඔබ වහන්සේ අපිට මේක විස්තර වශයෙන් කියලා දෙවි. එහෙම හිතාගෙන ස්වාමීනි අපි මේ ආවේ මහා කච්චායනන් වහන්සේ ආයුෂ්පතුන් වහන්සේ අපිට මේක විස්තර වශයෙන් කියලා දෙන්න. එතකොට මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියනවා පින්වත් ආයුෂ්පතුන් වහන්සේ අරටුවක් හොයන්න මිනිසියෙකුට ඕන වුණා. ඒ මිනිසියා අරටුව තියෙන සාරවත් ගහක් දැකලා ඒ ගහෙන් අරටුව ගන්නේ නැතුව ඒ ගහේ පැත්තක පාත් වෙච්ච අත්තකින් කොළ ටිකක් කඩනවා වගේ නොයි කරන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී අරටුව තියෙද්දි මේ කොළ ටිකක් වගේ ඉන්න මගේ ළඟට ඇයි ආවේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන්ම ඒකේ විස්තරය අහන්න තිබ්බනේ. අනේ ස්වාමීනි අපිට මේක තේරෙන්නේ විස්තර වශයෙන් කියලා දෙන්න කියලා කිව්වනම් උන්වහන්සේ ඕක තෝරලා දෙනවා. ඒ නිසා ආයුෂ්මතුනි බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒක ඇසිය යුත්තේ. සෝහාවසෝ භගවා ආයුෂ්මතුනි ඒ භාග්‍යවතුන් වහන්සේ ඥානං ඥානාති අවබෝධයෙන්මයි දැනගත යුතු දේ දැනගෙන තියෙන්නේ. පස්සම් පස්සති අවබෝධයෙන්මයි දැකගත යුතු දේ දකින්නේ. චක්කු භූතෝ මේ ලෝකයේම දකිනා ඇහැ තියෙන්නේ උන්වහන්සේට. ඥාන භූතෝ මේ ලෝකයේම අවබෝධ කරන නුවණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. ධම්ම භූතෝ උන්වහන්සේ තමයි ධර්මයේ තුලින් සකස් වෙච්ච ජීවිතය තියෙන්නේ. බ්‍රහ්ම භූතෝ ශ්‍රේෂ්ඨත්වයට පැමිණිච්ච ජීවිතය තියෙන්නේ. වත්තා උන්වහන්සේ තමයි ධර්මයේ දේශනා කිරීමේ සුදුසු කෙනා. පවත්තා උන්වහන්සේ තමයි ධර්මයේ පතුරවන කෙනා. අත්තස්ස නින්නේතා උන්වහන්සේගේ ජීවිතය තුළ තමයි ධර්මයට උවමනා නියම අර්ථ එතන තමයි නැඹුරු වෙලා තියෙන්නේ. අමතස්ස දාතා බුදුරජාණන් වහන්සේ තමයි අමෘතය නිවන දන් දෙන කෙනා. ධම්මස්සාමි උන්වහන්සේ තමයි ධර්ම ස්වාමී තථාගත. ඒ නිසා උන්වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේගෙන්ම ඕකේ විස්තර අහගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරයිද යම් ආකාරයකින් ඒ ආකාරයටම දරා ගන්න. භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ඒක ඇත්ත ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ලෝකේ නුවණින් දකිනා කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මේ ලෝකේ නුවණින් දැනගත් කෙනෙක්. ලෝකේ එකම ඇස නුවණින් බිහිවෙච්ච කෙනෙක්. ධර්මයෙන් බිහිවෙච්ච කෙනෙක්. ධර්ම ස්වාමී තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ කාරණේ අහුවොත් උන්වහන්සේ යම් ආකාරයකට උත්තර දෙනවද? ඒ ආකාරයෙන්ම අපි මේක දරා ගන්නවා. නමුත් ස්වාමිනී වහන්සේගෙනුත් අපි මේක අහගන්න කැමතියි.
ඔබ වහන්සේ යම් ආකාරයකින් උත්තර දෙනවා නම් ඒ ආකාරයෙන් අපි ඒකත් මතක තියාගන්න කැමැති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඔන්න මහා කච්චාන මහරහතන් වහන්සේ තෝරලා දෙනවා. එහෙනම් ආයස්පතුනි හොඳට අහගන්න කිව්වා. මතක තියාගන්න කිව්වා. මං කියා දෙන්නම් කිව්වා. කියලා කිව්වා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා නෙව. කොහොම දේශනා කළේ යම් කරුණක් මුල් කරගෙන මිනිසියෙකුට ප්‍රපංච ඇති වෙනවාද? ඒ කිව්වේ කල්පනා කර කර ඉන්නවද මේ හඳුනාගත්තු දේවල් ගැන? ඒකේ හිත බැස ගන්නවා. ඒකම සමුදාචාරන්ති කියන්නේ ඒක හිතේ සම්පූර්ණයෙන් හිත කලබ තියෙනවා. ඒක නැත්තම් ඒ தත්ත්වයටපත් වෙන්නේ නැත්තම් අනුසය ඔක්කොම නැති වෙනවා. කෙලෙස් නැති වෙනවා. ඒක මෙහෙමයි කියන වෙන්නේ. කියනවා මේ කෙනෙකුට විඥාණය හටගන්න ඇහැ ගමු. ඇහි විඥාණය හටගන්න දෙකක් ඕනේ. මොනවාද ඒ? ඇසයි රූපයයි. චක්කුං චාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහි විඥාණය හටගන්න ඇහැයි රූපයයි හේතු වෙනවා. ඇහි රූපේ හේතු වෙලා ඔන්න ඇහි විඥාණය හට ගන්නවා. ඒ විඥාණය හටගත්තු ගමන් ඒ තුන තමයි එකට සම්බන්ධ වෙන්නේ. ඇහෙන් රූපයක් දකිද්දි තුනක් එකට සම්බන්ධ වෙනවා. මොකද සම්බන්ධ වෙන්නේ? ඇසත් රූපයත් නිසා විඥාණය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ මේ තුන එකට සම්බන්ධ වෙනවා. ඒක තමයි ස්පර්ශය. ඇහෙන් රූපයක් හටගatti මේ තුන එකට සම්බන්ධ ස්පර්ශය. මේ ස්පර්ශය ඇති වෙනකොට ඒ කියන්නේ ඇහැයි රූපයයි විඥාන එකතු වෙනකොට එකට සම්බන්ධ වෙනකොට ඒ කිව්වේ ස්පර්ශය ඇති වෙනකොට එතන හටගන්නවා විඳීමක්. මොකද්ද හටගන්නේ? විඳීමක් හටගන්නවා. එතකොට විඳින්නේ යමක්ද? අන්න ඒක තමයි හඳුනාගන්නේ. මොකද ඒ ස්පර්ශයෙන්ම තමයි අර හඳුනා ගැනීමත් ඇතිවන්නේ. ඇහැයි රූපයයි විඥාන එකතු වෙනකොට විදීමක් හට ගන්නවා. ඒ විදින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. විතර්ක. හඳුනා ගන්න දේ ගැන විතර්ක කල්පනා කරන්න දැන් චේතනාවකින් තමයි මේක කරන්නේ. හඳුනා ගන්න දේ ගැන චේතනාවකින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ චේතනාවකින් විතර්ක කරන්න පටන් ගන්නකොට ඒ විතර්ක කිරීම තමයි යං විතක්කේති තම් පපංචේති. ඒ විතර්ක කරනවාද යමක් ආන් ඒක තමයි ප්‍රපංච වෙන්නේ. ඒක කල්පනා කර කර ඉන්නවා අවබෝධයකින් තොරව. මේ අවිද්‍යාව සාගතව සිද්ධ වෙන වැඩේ. එතකොට මොකද වෙන්නේ? තතෝ නිදානං අන්න ඒක මුල් කරගෙන තමයි ඒ ප්‍රපංච කල්පනා කර කර ඉඳ හිටපු දේවල් ඒ හඳුනා ගන්න දේවල් සම්පූර්ණයෙන්ම හිතේ වැඩ කරන්න පටන් ගන්න. සමුදාචරන්ති කියන්නේ මේක හිත ඇතුලේ හොල්මන් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පිස්සු වගේ. ඔන්න ද්වේෂය විශ්සෙනවා. එක්ක රාගය විශ්සෙනවා. එක්ක මතවාද දෘෂ්ටි මේකේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රපංචේ පටන් ගත්තට පස්සේ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු අතීතේ දැකපු රූප වෙන්නේ ඒවන් මතක් වෙනවා. අනාගතය ගැන කල්පනා කරනවා. වර්තමානයේ රූප ගැන කල්පනා කර කර සම්පූර්ණයෙන් මෙයාගේ ජීවිතය අර ඇහැට දැක්ක රූපෙත් එක්ක සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? එකතු වෙලා ඒකම කෙලෙස් වලින් මිශ්‍ර වෙලා සම්පූර්ණයෙන්ම ජීවිතේ අවුලක් හැදෙනවා. දැන් එතකොට වර්තමාන ලෝකේ ජීවත් වෙන අපිට මේක වෙන්නේ නැද්ද? මේක සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන දේ සිදුවෙන්න ඉඩ අරිද්දී අපි මේකෙන් මිදීමක් කතා කළාට හරියයිද? හරියන්නේ නැහැ. මොකද හේතුව? අපි මේ සිද්ධ වෙන දේ එහෙමම සිද්ධ වෙන්න ඉඩ ඇරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට කෙනෙකුට තියෙනවා කනක්. කනයි ශබ්දයි නිසා මොකද වෙන්නේ? කනේ හට ගන්නවා විඥානය. එතකොට මොකද වෙන්නේ? කනයි ශබ්දයි විඥානයයි එකට සම්බන්ධ වෙනවා. කනයි ශබ්දයි විඥානයකට සම්බන්ධ වෙච්ච ගමන්
විඳීමක් හට ගන්නවා. ඒක තමයි ස්පර්ශය. කන ශබ්දයයි විඥානයකට සම්බන්ධ වීම ස්පර්ශයයි. ස්පර්ශය ඇතිවෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? විඳීමක් හට ගන්නවා. විඳීමක් හට ගන්නකොට මේ විඳීමට අනුරූපව අපි ඒක අඳුන ගන්නවා. අඳුනගත්තු ගමන් චේතනා පහල කරලා විතර්ක අපි ඇති කර ගන්නවා. ඒ විතර්කයේ තමයි ප්‍රපංචේ බවට පත් වෙන්නේ ඊට පස්සේ. ඒතකොට ඒ ප්‍රපංචයෙන් කරලා දෙන්නේ කුසල් උපද්දවන එක නෙමෙයි. මොකද්ද ප්‍රපංචයෙන් කරලා දෙන්නේ? අකුසල් උපද්දවන එක. අකුසල් උපද්දවන එක කල්පනා කර කර ඉන්නකොට උන රාගය හට ගන්නවා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් රාගයේ තුල මිනිස්යාට තියෙනෝනේ වින්දනය. ඕම් වින්දනයේ පස්සේ කල්පනා කර කර යනවා. ඉවර වෙන තැන හොයන්න බෑ. දේශය හට ගන්නවා පටිඝානුසය. ඊට පස්සේ ඒක පස්සේ යනවා කල්පනා කර කර ඉවර වෙන තැන හොයන්න බෑ. රාගානුසය, පටිඝානුසය, ඊළඟට දිට්ඨි, මතවාද, ඒ වගේම භවරාග, මේ වගේ අනුසය සියල්ලම හට ගන්නවා. මහා කච්චන මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? අතීතේ අහපු දේවල් සීකරන, අනාගතයේ සීකරනවා. අනාගතයේ ශබ්ද අහන්න, වර්තමානයේ ශබ්ද ගැන සීකරනවා. සීකර කර මොකද වෙන්නේ? එයා කෙලෙස් එක්ක එකතු වෙනවා. දැන් රූපත් හරහා මොනවත් එක්කද එකතු වෙන්නේ? කෙලෙස් එක්ක. ඇහෙන් දකින රූපය හරහා කෙලෙස් එක්ක එකතු වෙනවා. කනෙන් අහන ශබ්දය හරහා කෙලෙස් එක්ක එකතු වෙනවා. නාසයෙන් දැනගන්නවා යමක්. මොකද්ද නාසයෙන් දැනගන්නේ? නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ගඳ සුවඳ දැනගන්නවා. ඒක හරහා කෙලෙස් එක්ක එකතු වෙනවා යා. ඒ කොහොමද වෙන්නේ? ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ස්පර්ශය නිසා හඳුනා ගන්නවා. ස්පර්ශය හරහා ඔන්න කෙලෙස් හට ගන්නවා. ඊළඟට දිව. දිවයි රසය නිසා හට ගන්නවා දිවේ විඥානය. ඔන්න දිවයි රසයයි විඥානය එකතු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? යාට විඳීමක් හට ගන්නවා. ඊට පස්සේ ඒ විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්තට පස්සේ විතර්ක කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කෑම හිතින් හදනවා. හිතින් හදලා කනවා. හිතින් බදිනවා. හිතින් සම්බෝල හදනවා. හිතින් තෙල් දානවා. හිතින් හදාගෙන කනවා. වෙන්නේ නැද්ද මේක? ඊට පස්සේ මොකද වෙන්නේ? හිතින් හදාගෙන මේක හිතින් මෙවගන්න මේ නාම රූපම වැඩ කරනවා. කටට කෙලෙනවා. අන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? පෝෂණය වෙන්නේ මොනවද මේ? චේතනා පහර කර කර කර්ම රැස් කරකට ඔන්න ආයි මේ අනුසය අභ්‍යන්තර වශයෙන් තියෙන මේ කෙලෙස් ඇති වෙනවා. මේ කෙලෙසුන්ගේ ස්වභාවය පින්වත්නි හරි මායාකාරී එකක්. හරි මායාකාරී කියන්නේ මේක අසවල් තැන තියෙනවා කියලා පෙන්වන්න තැන අසවල් තැන තියෙනවා කියලා පෙන්වන්න තැනක් නැහැ. නමුත් ක්‍රියාවක් තුලින් ඇති වෙනවා. අභ්‍යන්තරයේ අසවල් තැන තියෙන කියලා හොයන්න බෑ. ආන් ඒක හොයාගන්න මට්ටමට මිනිස්සෙකුගේ සිහිය, නුවණ, සමාධි, ප්‍රඥා දියුණු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ කෙලෙස් අපි ගම්මු මෙහෙම ඔන්න කෙනෙකුගේ කකුලේ කටුවක් ඇනිලා. දැන් කටුව තියෙන තැන හොයන්න බෑ. කැක්කුම් කරනවා. එම වෙන්නේ නැද්ද? ඊට පස්සේ පාදලා සුද්ධ කරලා තමයි කටුව තියෙන තැන හොයාගෙන ඔන්න කටුව ඇදලා ගන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය ආකාරයට තමයි කෙලෙස් අයින් කරන්න තියෙන්නේ. ඒ තියෙන තැන හොයලා තමයි ඒක කරන්න ඕනේ. එහෙම හොයාගන්න නම් හොඳට සිහියෙන් නුවණින් මේ ධර්මයේ විමස බලන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන කෙනාට තමයි මේක හොයාගන්න පුළුවන් වෙන්නේ. කය තියෙනවා. කයට ස්පර්ශය ලැබෙනවා. එතකොට කයේ විඥාණය හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? කයයි පහසයි විඥාණයයි එකතු වෙනවා. එකතු වුණාම එතන හට ගන්න විඳීමක්. විඳීමක් හට ගන්නවා. ඊට පස්සේ විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්තු දේ ගැන චේතනා පහල කරනවා. චේතනා පහල කරනකොට ප්‍රපංච හැදෙනවා. ඒක හේතු වෙන්නේ එක්ක රාගය හට ගන්න, එක්ක ද්වේෂය හට ගන්න, එක්ක සැකේ හට ගන්න, එක්ක දෘෂ්ටි හට ගන්න. මේ වගේ එකක් තමයි හේතු වන්නේ. ඒ වගේම මනසට සිටිවිලි එනවා. මනසට සිටිවිලි ආවම මොකද වෙන්නේ? ද සමහරුන්ට හිතෙනවා සමහරු බලාගත්තු අත බලාගෙන කල්පනා කර කර ඉන්නවා. එහෙම වෙනයි නැද්ද? මේ බලාගෙන අවුල් වෙලා කල්පනා කර කර ඉන්නවා. මේ ප්‍රපංච.
ප්‍රපංච. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ප්‍රපංච වල කල්පනා කර කර ඉන්න හිඳීම හරි අනතුරුදායකයි අපිට. මොකද හේතුව මේක තුළ වැඩ කරන්නේ කුසල් නෙමෙයි. මොකද්ද? හැමතිස්සෙම අකුසලයකට තමයි පාර තියෙන්නේ හැමතිස්සෙම. ඒ කල්පනා කර කර ඉන්නකොට මොකද වෙන්නේ? අකුසලයක් හටගත්තද? ඒ හටගත්තු අකුසලේ පස්සේ යනවා. අකුසලයක් හටගත්තද ඒක පස්සේ යනවා. ඒකෙන් බේරෙන්න බෑ. ඔන්න කල්පනා කර කර ඉන්නවා. අර ඌට ගහපන්. ඔන්න හිතෙනවා. ගහපන් කියලා හිතෙනවා. හිතෙච්ච එක මෙයා මොකද කරන්නේ? නැගිට්ට ගියා ගැහුවා. එම වෙනේම නැද්ද? කල්පනා කර කර ඉන්නවා. හිතට එනවා අරක හොරකම් කරපන්. හිතෙච්ච ගමන් කරා. පාරේ යනවා කල්පනා කර කර දැක්කා. ගහක ගෙඩියක්. හිත කියනවා කඩාපන්. කියව ගමන් කළා. මොකද මේ? අර ප්‍රපංච තුල සිහිය වැඩෙන්නේ. කුසල අකුසල හඳුනා ගන්න සිහිය වැඩෙන්නේ. ප්‍රපංච තුල කුසල අකුසල හඳුනා ගන්න නුවණ වැඩෙන්නේ. ප්‍රපංච තුල කුසල අකුසල හඳුනාගෙන කුසල් වඩන අකුසල් නැති කරන වීරිය වැඩෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ප්‍රපංච වලට ඉඩක් නැත්තේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පුද්ගලයා අතීතය ගැන කල්පනා කර කර ඉන්නවා, අනාගතය ගැන කල්පනා කර කර ඉන්නවා. මේ ජීවිතය ගත්තොත් නම් අපි හිතනවට වඩා හරිම අනතුරුදායකයි. හරිම අනතුරුදායකයි. ඊට පස්සේ එහෙම ඉඳලා යා මැරෙනවා. මැරුණට පස්සේ යන්නේ කොහේද? දුගතිය. දුගතිය ගිහිල්ලා දැන් එක දවසක් මේ එක දරුවෙක් මට ඇවිල්ලා කිව්වා ඔන්න අම්මා. අම්මා හොඳට හිටිය ගෙදර ඉන්නකොට. ඉස්පිරිතාලේ ගියා. පාටුවට ඇතුල් කළා. දැන් ඔන්න ලෙඩේ දුර්වලයි. දුර්වල වේගෙන එනවා. දැන් අම්මට මතක් වෙන්නේ මොකද්ද? දුව ළඟ ඉන්නවා. අඬ ගහ අහනවා. කූවර යතුරු කරලා තියාපන් මෙතනින්. මෙතෙන් තියාපන් කියනවා. දැන් හිතාගෙන ඉන්නේ මේ ගෙදර ඉන්නවා කියලා. සමහරට යාගේ හිත ඇතුලේ තිබුණා මේව කවුරු හරි ගණීද කියලා ගෙදර ඉඳෙද්දි හිතේ තිබුණා. දැන් ධර්මයක පිළිහිටපු නැති නිසා මොකද වෙන්නේ? අර ප්‍රපංචම වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කියනවා ගෙනල්ලා තියාපන් යතුරු කරලා. තියාපන් මෙහෙන් කියනවා. ඊට පස්සේ දූ කියලා තියෙනවා අම්මා මේ ගෙදර නෙමෙයි මේ ඉස්පිරිතාලේ කියලා. ඔන්න ආයෙ ටික වෙලාවක් ඉන්නවා ආයෙ කතා කරනවා. කෝවර යතුරු කරලා තියාපන් මෙතනින් කියලා. මැරුණා. මෙන්න ගේ ඇතුළේ ඉන්නවා. දවස් 2යි 3 ගේ ඉන්නවා අය. යතුරු කරලා තෙක් ඇවිල්ලා හොයාගෙන. දැන් බලන්න මේ මිනිස්සුයෙකුට Tamanගේ තියෙන දැන් මේකෙන් අපිට පේනවා එකක්. මොකද්ද? මේ ප්‍රපංච වලට අපි ඉඩ දුන්නොත් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඒක ඒ අවස්ථාවවලම ප්‍රහාණය කළේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා ඒක නොපිළිගත යුතුයි කියලා. මනසේ සකස් වෙන කෙලෙස් නොපිළිගත යුතුයි කියනවා. ඒ කෙලෙස් වැඩෙන ආකාරයට කතා නොකළ යුතුයි කියනවා. ඒකේ හිතට බැසගන්න ඉඩ නොදිය යුතුයි කියනවා. ඒකයි මේ ওই දෙතිස් කතාවෙම කතා කරන්න එපා කියලා තියෙන්නේ. මේ විනෝද වෙනවට අකමැත්තෙන් නෙමෙයි, ඉරිසියාවෙන් කියප එකක් නෙමෙයි. කරුණාවෙන් මෛත්‍රියෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මොකද හේතුව? ඒව තුලේ මනසේ සකස් වෙන දේ දුගතිය යන්න හේතු වෙනව නැත්තම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හරි පැහැදිලිව පෙන්වා දෙනවා. මේ බලන්න මේක කියනවා. ඒකට ඒ ඔක්කොම ඇති වෙන්නේ මේ ස්පර්ශයෙන්. දැන් අපි ඔක්කොම ඉන්නේ ස්පර්ශය තුලනේ. ඒකේ දැන් මේ වෙලාවේ ඔන්න අපි බලනවා. බලන එකට මොකක්ද එකතු වෙන්නේ? ආයේ රූපයයි විඥානය එකතු වෙනවා. අහනවා. එතකොට මොකක්ද එකතු වන්නේ? කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට මොකක්ද එකතු වන්නේ? නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවට රස දැනෙනවා. එතකොට මොකක්ද එකතු වන්නේ? දිවයි රසයයි විඥානය එකතු වෙනවා. කයට පහස දැනෙනවා. එතකොට මොකක්ද එකතු වන්නේ? කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසට අරමුණු සිතෙනවා. එතකොට මොකක්ද එකතු වන්නේ? මනසේ අරමුණයි විඥානය. ඉතින් මේ මොහොතේ නැද්ද අපේ ස්පර්ශය? එතකොට ඇහි ස්පර්ශය තියෙනවා දැන්. කනේ ස්පර්ශය තියෙනවා. නාසයේ ස්පර්ශය තියෙනවා. දිවේ ස්පර්ශය තියෙනවා. කායේ ස්පර්ශය තියෙනවා. මනසේ ස්පර්ශය තියෙනවා. මේ ස්පර්ශය ඇති වෙද්දී රාග සහිත දෙයක් නම් ස්පර්ශයට අරමුණු උනේ එකපාරට රාගය හට ගන්න නැද්ද? රාගය හට ගන්නවා. ද්වේෂය තියෙන දෙයක් නම් ස්පර්ශ වෙන්නේ. ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? ද්වේෂය ඇති වෙනවා.
දෘෂ්ටියක පැටලෙන දෙයක් නම් ස්පර්ශ වෙන්නේ. දෘෂ්ටි ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. සැකයට ඕන දෙයක් නම් ස්පර්ශ වෙන්නේ. සැක ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ආශාවට ඕන දෙයක් නම් ස්පර්ශ වෙන්නේ. ආශාව හට ගන්නවා. මෙතන අපි මේ ස්පර්ශ වෙනකට ස්පර්ශ වෙන්නේ අවිද්‍යාව සහගතව. ඒ නිසා අවිද්‍යාව පවතිනවා. ඉතින් මේ ස්වභාවයට පත් වෙලා ජීවත් වෙන අපිට තමාගේ කියලා පවත්වන්න දෙයක් මේකේ නැහැ. තමාගේ කියලා පවත්වන්න දෙයක් තිබ්බනම් මේ ලෝකෙ කිසි කෙනෙක් දුගතිය යන්නේ නැහැ. ඇයි ඒ? දුගතිය යන්නේ නැත්නම් මොකද? තමාගේ නම් ඒක Tamanට ඕන හැටියට සකස් කරගන්න පුළුවන්. මේක Tamanට ඕන හැටියට සකස් කරගන්න බෑ පින්වත්නි. අන්න ඒකයි අපි හිතන්න ඕනේ නෝනේ. මොකද හේතුව සසර ගමන හරීම භයානකයි. බැරි වෙලාවත් මේ ප්‍රපංචයන් තුල අපි හිත පිහිටවාගෙන ඉඳලා මේ අනුසේ ධර්මයන්ට අපි අවස්ථාව දීලා කෙලෙස් වලට ඉඩ දීලා ඒ කෙලෙස් වලට පවතින්න ඉඩ දීලා අපි හිටියොත් මරණින් මත්තේ අපි කොහේ හරි තිරිසන් අපායේ ගියොත් නිරේ ගියොත් බේරිලා තියනවද? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මහා සාගරයේ පතුලේ ඉන්නවා එක ඇහක් පොට්ට වෙච්ච ඇහක් පේන්නේ නැති කැස්බෑවෙක්. මේ කැස්බෑවට පේන්නේ එක ඇහයි. අවුරුදු 100කට වතාවක් මේ කැස්බෑව මුහුද පතුලේ ඉඳලා උඩට එනවා. එද්දි මේ මිනිස්සෙක් මේ මුහුදට වීසි කරපු විය ගහක් මුහුදේ පාවිවි තිබිලා මේ පාවිවි තිබිද්දි මේ කැස්බෑව අවුරුදු 100කට පස්සේ මුහුදේ පතුලේ ඉඳලා උඩට එනවා හිමීට. උඩට එනකොට මේ කැස්බෑවගේ ඔළුව යනවා අර විය සිදුරේ ASCII. ඊට පස්සේ කැස්බෑව බලනවා අහස. බලන්නේ මොකෙන්ද? විය සිදුරෙන්. මහණෙනි මේක වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි මේක බොහෝ කාලයකට පස්සේ ඊටමත් දුෂ්කරව වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒක ඊටම දුෂ්කරව වුණත් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් එක වතාවකට එක පාට පල්ලෙහාට වැටුනොත් තිරිසන් අපායට ගියොත් නිරේට වැටුනොත් එයාට එච්චරවත් ලීසි නෑ කිව්වා. කියන්නේ කැස්බෑව වියසිදුරින් ආහස බලන තරම්වත් එයාට අවස්ථාවක් නෑ කිව්වා ආයේ මනුස්ස ලෝකෙට එන්න. එතකොට බලන්න මේකෙන් අපිට මේ ලැබිච්ච මනුස්ස ලෝකේ වැරදුනොත් ආයේ කවුරුවත් නෑ පස්සෙන් ඇවිල්ලා බේරන්න. බොහෝ විට අපිට හිතෙන්නේ කොහොමද? දැන් මරුණාට පස්සේ අපිට තියෙන්නේ මැරෙන්නේ කොහේ කියලාද? එක්ක දිව්‍ය ලෝකයයි. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට, එහෙම නැත්නම් පෙරේතෙක් වෙලා සංචාරය කර කර ඉඳී කියලා. මැරිච්ච ගමන් එක්ක මේ ඇවිදවිඳ ඉන්නවා අපි දාන ටිකක් දෙන්නකම්. අපිට මතක් වෙයිද මැරිච්ච ගමන් මෙයා නිරේ තියෙනවා. නිරේ ගියාද දන්නේ නැහැ. තිරිසන් අපාය ගියාද දන්නේ මතක් වෙන්නේ නැහනේ. අන්නේ නිසා මේ සම්පූර්ණ මේකට පදනම හැදෙනවා මේ අභ්‍යන්තර වශයෙන් තියෙන කෙලෙස් ප්‍රපංච. මේ දෙකෙන් තමයි පදනම හැදෙන්නේ. ඉතින් මේක නැති කරගන්න නම් ප්‍රපංච තමයි නැති කරගන්න තියෙන්නේ. මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට කියනවා ආශ්මත්නි ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා නම් විඥානේ තියෙනවා නම් ආන්නේ එතන තමයි කියනවා ස්පර්ශය. යම් තැනක ඇහැක් තියෙනවද රූප තියෙනවද විඥානේ තියෙනවද එතන ස්පර්ශය. යම් තැනක කන තියෙනවද ශබ්දේ තියෙනවද විඥානේ තියෙනවද එතන තමයි ස්පර්ශය. යම් තැනක ස්පර්ශය තියෙනවද ආන්න එතන තමයි විඳීම තියෙන්නේ. යම් තැනක විඳීම තියෙනවද ආන් එතන තමයි හඳුනා ගැනීම තියෙන්නේ. යම් තැනක හඳුනා ගැනීම තියෙනවද අන්න එතන තමයි විතර්ක තියෙන්නේ. චේතනා පහල කර කර ක්‍රියාත්මක වෙන එක. යම් තැනක විතර්ක තියෙනවද ආන්ගේ විතර්කය කරගෙන තමයි මෙයා මේ කෙලස් ටික පවත්වන්නේ. මේ විතර්ක කෙරෙන්නේ නැත්නම් කෙලස් හටගන්නේ නැහැ. යමක් අල්ලගෙන ඒක විතර්ක කරන්නේ නැත්නම්
ඒක හේතු කරගෙන කෙලෙස් හටගන්නේ නැහැ. එතකොට තමයි කියන විතරක ඇති වෙන්නේ. අන්න විතරක ඇති වෙනවා කියන කාරණේ එතන තියෙනවා කියන්නේ. යම් තැනක කන තියනවාද? ශබ්දය තියනවාද? කනේ විඥාණය තියනවාද? අන්න එතන තියෙනවා ස්පර්ශය කියන එක. යම් තැනක කනේ ස්පර්ශය කියලා එකක් තියනවාද? අන්න එතන තියෙනවා විඳීම, ශබ්දේ විඳිනවා එතන. යම් තැනක ශබ්දේ විඳිනවාද? එතන ශබ්දේ හඳුනා ගන්නවා. යම් තැනක ශබ්දේ හඳුනා ගන්නවාද? එතන විතර්ක කරනවා. යම් තැනක විතර්ක කරනවාද? එතන ප්‍රපංච තියෙනවා. යම් තැනක නාසය තියෙනවාද? ගඳ සුවඳ දැනෙනවාද? නාසයේ විඥානය හට ගන්නවාද? අන්න එතන තියෙනවා නාසයේ ස්පර්ශය. යම් තැනක නාසයේ ස්පර්ශය තියෙනවාද? එයා ගඳ සුවඳ විඳිනවා. නාසයේ යම් තැනක තියෙනවාද? යම් තැනක ගඳ සුවඳ තියෙනවාද? යම් තැනක විඥානයේ තියෙනවාද? එතන තියෙනවා ස්පර්ශය. යම් තැනක ස්පර්ශය තියෙනවාද? එතන ගඳ සුවඳ විඳිනවා. යම් තැනක ගඳ සුවඳ විඳිනවාද? ගඳ සුවඳ හඳුනා ගන්නවා. යම් විටක ගඳ සුවඳ හඳුනා ගන්නවාද? එතකොට විතර්ක ඇති වෙනවා. ඒ ගැන විතර්ක ඇති වුණාද? ඒ විතර්ක අනුසාරයෙන් ප්‍රපංච හට ගන්නවා. ඊට පස්සේ එක තමයි එකතු වෙන්න තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ අපට දේශනා කළා දිව තියෙනවා නම්, යම් තැනක දිව තියෙනවා නම්, රසේ තියෙනවා නම්, විඥානයේ තියෙනවා නම්, එතන මේ තුනේ එකතු වීම. ඒ කිව්වේ දිවේ ස්පර්ශය තියෙනවා. යම් තැනක දිවේ ස්පර්ශයක් ඇද්ද? ආන්ගේ ස්පර්ශය නිසා රසය විඳිනවා. යම් තැනක රසය විඳිනවාද? එයා ඒ රසය හඳුනා ගන්නවා. යම් තැනක රසය හඳුනා ගන්නවාද? එයා ඒ ගැන විතර්ක කරනවා. යම් තැනක විතර්ක කරනවාද? එතන ප්‍රපංච හැදෙනවා. ශරීරයේ තියනවාද? යම් තැනක ශරීරයට ස්පර්ශය දැනෙනවාද? විඥානය හට ගන්නවාද? මේ තුන එකතු වෙනවා. ස්පර්ශය තියෙනවා. ස්පර්ශය තිබුණොත්, කයේ ස්පර්ශය තිබුණොත්, එයාට මේ කයේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. විඳීම හට ගන්නවා නම් ඒ ස්පර්ශය හඳුනා ගන්නවා. ස්පර්ශය හඳුනා ගන්නවා නම් ඒ ගැන විතර්ක කරනවා. විතර්ක කරනවා නම් එතන ප්‍රපංච හට ගන්නවා. යම් තැනක මනසක් තියෙනවා නම්, මනසට සිටෙන අරමුණු තියෙනවා නම්, මනෝ විඥානේ ඇති වෙනවා නම්, එතන තියෙනවා මනසේ ස්පර්ශය. යම් තැනක මනසේ ස්පර්ශයක් තියෙනවාද? එතන අරමුණු විඳිනවා. අරමුණු විඳිනවා නම් ඒ අරමුණු හඳුනා ගන්නවා. අරමුණු හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න අරමුණු ගැන හොඳට සිහියෙන් බලන්න ඕක නෙමෙයිද වෙන්නේ කියලා. අපේ ජීවිතවල සිද්ධ වන්නේ ඕක තමයි සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වෙන දේ අපිට පාලනය කරන්න බෑ. මේ සිද්ධ වෙන දේ එකපාරට පාලනය කරන්න බෑ. මේක පාලනය කරන්නේ කොහොමද අපි? හිමීට. කොහොමද පාලනය කරන්නේ? අපි ඉස්සල්ලාම තේරුම් ගන්නවා මේන් අත්මිදිච්ච, මේ ප්‍රපංච වලින් අත්මිදිච්ච, කෙලෙසුන්ගේ නිදහස් වෙච්ච, මේ අනුසයන් ප්‍රහාණය කරපු උත්තමී බුදුරජාණන් වහන්සේ. අපි හිත පහදවා ගන්නවා. ඒ පැහැදීමෙන් තමයි අපි මේ මාර්ගයේ බය නැතුව යන්නේ. ඒ පැහැදිලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඉස්සල්ලා කරන්නේ අර ගහක් කපන්න ඉස්සලා ලুকু ගහක් අපි මොකද කරන්නේ? ගහේ අතු ටික කපනවා අපි. ඉස්සල්ලා ගහේ අතු ටික කපලා පස්සේ තමයි ගාන්ට කොටිය හදා ගන්නවා. ගහේ මේ වගේ ගහ වැඩෙන්න තියෙන තැන් අපි ඉස්සල්ලා පාලනය කරනවා වගේ ඉස්සල්ලා මොකද කරන්නේ? සීලයකට එනවා. ශ්‍රද්ධාවට ඇවිල්ලා සීලයකට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඔන්න ප්‍රාණඝාතයෙන් වළකිනවා සීමාවකින්. මේ සීල්පදේ මම රකිනවා. දැන් යා සීල්පදයක් රකින්නකොට අරක වැළකෙනවා. සොරකමින් වළකිනවා. යා සීල්පදේ රකින්නේ.
සිල්පදේ රකින්නකොට අර සොරකමිය කරන්නේ නැහැ. වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඒක කියලා සිල්පදේ රකින්නේ. භික්ෂුන් වහන්සේලා නම් බ්‍රහ්මචාරී සිල්පදේ රකිනවා. එතකොට වළකිනවා. වැරදි වලින්. බොරු කීමෙන් වළකිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සිල්පදේ ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා බොරු නොකිය ඉන්නවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකීමේ සිල්පදයට රකින්න ඕනේ. ඒ නිසා නොබී ඉන්නවා. ඒතර නොබී ඉන්නේ සිල්පදේ රකින්න ඕන නිසා. අන්නේ සීලය මුල් කරගෙන ආන්නයා වැළක්ක ගත්තා කොටසක්. ඒ වළක්ක ගන්න හේතුවෙන් එයාගේ යම්කිසි ප්‍රමාණයකට ප්‍රපංච පාලනය වෙනවා. පාලනය වෙන්නේ නැද්ද? ඇයි දැන් සත්තු මරණ කෙනෙක් කී ගැන කල්පනා කරන්න එපා. මම මේ විදිහට මරන්න ඕනේ මේ විදිහ අද අඩේම යනවා නම් එයා කල්පනා කරන්න ඕනේ. එයා ප්ලෑන් ගහන්න ඕනේ. කල්පනා කරන්න මම මේ විදිහට මරන්න ඕනේ මෙහෙම විදිහට මරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ. විතර්ක කර කර ප්‍රපංචයෙන් එයා ඒක කරන්නේ. හොරකමක් කරනවනම් ඒත් එයා කල්පනා කරන්න ඕනේ ඒක. වැරදි කාම සීවනේ යෙදෙනවනම් දවස් ගණන් කල්පනා කරනවා. ඒ කියන්නේ කල්පනා කරලා ඒක කරන්නේ. බොරු කියනවනම් ඒත් එහෙමයි. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා ඒත් තනි වෙච්ච වෙලාවට හරි ඒකේ ආස්වාදය කල්පනා කරන්න ඕනේ. එයා ඒ වෙනුවට සීලය ගත්තොත් සීලය ආදේශ කරගන්නවා. සීලය ආදේශ කරගත්තට පස්සේ අර ඒ ගැන කල්පනා කරන්න කැමති නෑ. ඇයි ඒක සීලයට අනතුරක්. අන්න ඒ වෙලාව මොකද වෙන්නේ? එයා ඉක්මනට ඒක හිතෙන් බැහැර කරනවා. අන්න සිල්පදයේ මුල් කරගෙන ප්‍රපංචයන්ගේ වර්ධනය යම් ප්‍රමාණයකට අඩු කරනවා එයා. ඊට පස්සේ මොකද වෙන්නේ? සිල් ටික රැක ගන්න නිකම් බෑ. දැන් අපි ඇස් අරගෙන ඉන්නේ. කන් විවෘතයි ලෝකෙට. නාසය විවෘතයි, දිව විවෘතයි, කය විවෘතයි, මනස විවෘතයි ලෝකෙට. දැන් මෙයා මේ ඇස කන නාසය දිවකය මනස සංවර කර නොගත්තොත් මෙයාට සිල් රකින්න බෑ. ඇයි ඇහෙන් රූපේ දැකලා වීරියක් ඇති කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? දකින්න රූපේ මුල් කරගෙන ආයමත් යාල ප්‍රපංච හැදෙන්න පුළුවන්. මේ ප්‍රපංච හැදිච්ච වෙලාවට වීරිය තිබුණ නැත්තම් එයාගේ සිල් කැඩෙනවා. අන්න ඒකයි ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ ඒකයි. එයා මොකද කරන්න ඕනේ? ඇහෙන් රූපේ දකිනවා. දැකලා 100න් ඉන්නවා. 100න් ඉඳලා නුසුදුසු රූපේ රාගය හෝ ද්වේෂය හෝ හටගන්න හේතු වෙනවාද? ඒ කියන්නේ එයා බලන්නේ. ඇස සංවර කරනවා. කනින් ශබ්දයක් අහනවා. ඒ ශබ්දය ආපු එක රාගය, ද්වේෂය, බය ආදී කෙලෙස් හටගන්න හේතු වෙනවාද? එයා ඒකට යොමු කරන්නේ නැහැ හිත. යොමු කළොත් මොකද වෙන්නේ? ඒක හිතේ වැඩ කරනවා. දැන් උන් අපි කියමු අපි ආසාවෙන් අහන හොල්මන් කතා. හොල්මන් කතා අහගෙන ඉන්න වෙලාවට විනෝදයක් වින්දනයක් තියෙනවා. නමුත් අහලා ඉවරුනාට පස්සේ බයක් හට ගන්නවා. අයි බය සම්පූර්ණයෙන්ම හටගන්නේ ප්‍රපංචයකින්. ඒකන විතර්ක කරනවා යා ඊට පස්සේ. දැන් එයා ඇහෙනකොට මෙයා ඒකට අවධානය යොමු කරේ නැත්තම් මට වැඩක් නැහැ ඕක අහලා මගේ මේ හිත අවුල් කරගන්න මට ඕනේ නැහැ කියලා ඉන්නවනම් එයා තුල ඒක හැදෙන්නේ නැහැ. දැන් එතකොට බලන්න මේ අපි මේ සසරට වැටිලා තියෙන්නේ අපේ තියෙන අවබෝධයක් නැතිකම නිසාමයි. නැත්තම් මෙහෙම මේ සංසාරේ අපි දුක් විඳ මේ කෙලවරට නැති සංසාරේ දුක් විඳ යන්න ඕනේ නැහැ. මේ යන්න වෙලා තියෙන අවබෝධයක් නැතිකම නිසාමයි. එන්න ඉන්ද්‍රියන් සංවර කරනවා. ඇහැ සංවර කරනවා. කන සංවර කරනවා. නාසය සංවර කරනවා. දිවත් සංවර කරන්න ඕනේ. දිව සංවර කරේ නැත්තම් මොකද වෙන්නේ? එයාට අසවල් දේ කන්න ඕනේ, අසවල් දේ කන්න ඕනේ. මං අසවල් දේ කෑවේ නැහැ කී කල්පනා කර කර හිටියොත් ඒ තුල යාට ප්‍රපංච හට ගන්නවා. ඊට පස්සේ අනුන්ගේ වක්තකින් හරි හොරෙන් කඩන්න ඕනේ ඒවා. ඒ දිව සංවර කරගත්තේ නැත්තම් දිව සංවර කරගන්න ඕනේ. කය සංවර කරගන්න ඕනේ. සංවර කරගත්තේ නැත්තම් වර්ධි බැඳෙනවා. සංවර කරගෙන ඒ සංවර කිරීම තුල අර සීලය යාට පිහිටනවා. මනසත් සංවර කරන්න ඕනේ. මොකද මනසේ තමයි මේ ඔක්කොම හටගන්නේ. මනසින් තමයි ඔක්කොම පෝෂණය වෙන්නේ. මනස තමයි මේවට ප්‍රධාන. මනස මුල් කරගෙන තියෙන්නේ. ආන්න මනස සංවර කරන ඕනේ. ඒක කොටසක් එතකොට සංවර වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ පුරුදු කරනවා මොකද්ද? සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න පුරුදු කරනවා. යනකොට එනකොට කතාබස් කරද්දී අකුසල් සිදු වෙයිද මගෙන්?
මට තියෙන අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන්ද? කුසල් වඩා ගන්න පුළුවන්ද කියලා දැන් මෙයා සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. ඔන්න දැන් එයා ටික ටික සතර සතිපට්ඨානෙ වඩන්න කල්පනා කරලා ඒක පුරුදු වෙනවා. ඊට පස්සේ යාට ඔන්න අවස්ථාවක් ලැබෙනවා සමාධියකින් ඉන්න. වීරියකින් යුක්තව සිහිය පුරුදු කළොත් මොකද වෙන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සමාධියකට එන්න පුළුවන් වෙනවා අර වීරිය නිසා. දැන් සිහිය පවත්වන්න බෑ වීරිය නැත්තම්. දැන් වීරියෙන් යුක්තව සිහිය පවත්වන්න ඕනේ. වීරියෙන් යුක්තව සිහිය පවත්වනකට තමයි මේ සිහිය සමාධිය දක්වා වර්ධනය වෙන්නේ. වීරිය නැත්තම් සිහිය පවත්වන්න බෑ. එතකොට වීරියෙන් යුක්තව සිහිය පවත්තද්දී උන සමාධියක් වර්ධනය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයමත් මෙයා නුවණින් විමසලා බලනවා මේ ස්පර්ශයේ වේදනා සංඥා චේතනා මේවා අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බලද්දි මොකද වෙන්නේ? අර ප්‍රපංචය පිළිගන්නේ නැහැ. ප්‍රපංචය පිළිගන්නේ. ප්‍රපංචය හැදෙන ආකාරයට ඒවා කෙලෙස් හට ගන්න ආකාරයට එයා කතා කරන්නේ. ඒකේ බැසගන්නේ හිත. මොකද මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් දකින්න නිසා. එතකොට මෙයාගේ හිත ඇහි බැස ගන්න නැතු යනවා. රූපේ බැස ගන්න නැතු යනවා. ඇහි විඥානේ බැස ගන්න නැතු යනවා. ස්පර්ශේ බැස ගන්නේ නැහැ. විඳීමේ බැස ගන්න නැහැ. සංඥාවේ බැස ගන්න නැහැ. විතර්කේ බැස ගන්න නැහැ. නිදහස් වෙනවා. ඉතින් මේ කාරණේට එයා ඔන්න වීරියෙන් නුවණින් යුක්තව කල්පනා කරනවා. එතකොට එයා ඒකට සමතියක් වඩනවා. විදර්ශනාවත් වඩනවා. අන්න එහෙම තමයි යාට ප්‍රපංචයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? යම් විදියකින් එයා ප්‍රපංචයෙන් නිදහස් වුණොත්. නිප්පපංච. ප්‍රපංචයෙන් නිදහස් වුණොත් එයා. නිප්පපංච කියලා කියන්නේ නිකෙලිස් බව. නිකෙලිස් බවට පත් වුණොත් එයා. මමයේ මාගේ ආත්මය කියන එක නිදහස් වුණොත් අවිද්‍යාව සහගත ඇසක් එයාට නැහැ. එයාට මමයේ මාගේ ආත්මය කියා ගන්න ඇසක් නැහැ. එයාට අවිද්‍යාව සහගත ඇසකින් බලන්නා වූ රූපෙකුත් නැහැ. අවිද්‍යාව සහගත විඥානෙකුත් නැහැ. එහෙමනම් ප්‍රපංචයක් පිණිස හේතු වන්නා වූ ස්පර්ශය නැහැ. ස්පර්ශයක් තියෙනවා. නමුත් ඒක ප්‍රපංචය පිණිස හේතු වෙන එකක් නෙවෙයි. එතකොට එයා විඳිනවා. ඒක ප්‍රපංචය පිණිස හේතු වන්නේ නැහැ. ඒ නිසා මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් වෙලාවක ආයි පුතුනේ ඇස නැත්තම් රූප නැත්තම් විඥානය නැත්තම් ස්පර්ශේ නැහැ. ස්පර්ශේ නැත්තම් විඳීමක් හට ගන්නවා කියලා එකක් වෙන්නේ නැහැ. විඳීමක් නැත්තම් හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. හඳුනා ගැනීමක් නැත්නම් විතර්ක ඇති වෙන්නේ නැහැ. විතර්ක නැත්තම් ප්‍රපංච ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔබ දන්නවා ඇති. උගන්වන අකුසල විතර්ක තුනක් තියෙනවා කියලා. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේවා තමයි මේ ප්‍රපංචත් එක්ක එකතු වෙන්නේ ඉක්මනට. ධර්ම මාර්ගයට උමනා කරන විතර්ක තියෙනවා. මොනවද? නික්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක. මේ නික්කම විතරකේ මේකේ නිදහස් වෙන්න ඕනේ කියන එක ඇති වෙන්නේ සිහියෙන් පිහිටවාගෙන මනාකොට ප්‍රගුණ කරන්න කල්පනා කරනකොටයි. ඉතින් පෙන්වා දුන්නා මහා කච්චාන මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කිව්වා ඒ මිනිසා ආයි පුතුනි යම් තැනක ඇස නැත්තම් කන නැත්තම් නාසය නැත්තම් දිව නැත්තම් කය නැත්තම් මනස නැත්තම් ඒවට ගොදුරු වන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු නැත්නම් විඥානේ නැත්නම් ස්පර්ශයක් නැහැ. එහෙමනම් ඇසේ ස්පර්ශයකුත් නැහැ, කනේ ස්පර්ශයකුත් නැහැ, නාසයේ ස්පර්ශයකුත් නැහැ, දිවේ ස්පර්ශයකුත් නැහැ, කයේ ස්පර්ශයකුත් නැහැ, මනසේ ස්පර්ශයකුත් නැහැ. ස්පර්ශයක් නැත්නම් එතන විදීමකුත් නැහැ. විදීමක් නැත්නම් එතන හඳුනා ගැනීමකුත් නැහැ. හඳුනාගත්තේ නැත්නම් එතන විතර්කිකුත් නැහැ. විතර්කිකුත් නැත්නම් එතන ප්‍රපංචත් නැහැ. මේ ඔක්කොගෙම නිදහස් වෙනවා කියනවා. ඒක තමයි කියනවා මේ රාග අනුසේ නිමාව. රාගේ ඇතුලේ රාගේ සකස් වෙන එක නැති වෙලා යනවා කියනවා. ඇතුලේ පටිගේ සකස් වෙන එක නැතු යනවා කියනවා. රාගානුසේ, පටිඝානුසේ,
දිට්ඨි අනුසය දෘෂ්ටි ඇතුලේ සකස් වෙන එක නැති යනවා කියනවා. විචිකිච්ඡා අනුසය විචිකිච්ඡා තියෙන එක සකස් වෙන්නේ නැති යනවා. මාන අනුසය නැති වෙලා යනවා. භවරාග අනුසය අවිද්‍යා අනුසය නැති වෙලා යනවා. මේ සප්ත අනුසයම නැති වෙලා යනවා කියනවා ඒ විදිහට කටයුතු කිරීමෙන්. එතකොට කටයුතු කරන්න තියෙන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වතුනි මේක හොඳට මතක තියාගන්න. ඔබ හොඳට හිත පහදවාගෙන ඉන්න මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිත පහදවා ගත්තේ නැත්නම් වෙන වෙන දේවල් වලට අපි අහු වෙන්න පුළුවන්. නිවනට කෙටි මගක් කියලා වෙන එකක් කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර දෙයක්. ඒකට අහු වෙනවා. දැන් සමහර මම අහලා තියෙනවා සමහර මම දැකලා තියෙන පොඩි පොඩි ප්‍රකාශ සමහර පිටරටවල හාමුදුරුවෝ tie ප්‍රකාශ දාලා මම දැකලා තියෙනවා. සමහරු දාලා තියෙනවා මේ භාවනාව නිවනට ඇති එකම මාර්ගයයි. ඒ ප්‍රකාශය සම්පූර්ණයිද අසම්පූර්ණයිද? අසම්පූර්ණයි. භාවනාව නිවනට ඇති එකම මාර්ගය කිව්වොත් අසම්පූර්ණයි. නිවනට ඇති එකම මාර්ගය කොහොමද? අන්න එතකොට හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට ඇති එකම මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කතා කරනවා සීලය, සමාධිය, ප්‍රඥාව. එතකොට අර භාවනාව නිවනට ඇති එක මාර්ගය කිව්වට පස්සේ අර වමනා කරන අනිත් අංග ටික කතා කරන්නේ නැහැ එතන. එතකොට තමයි භාවනාව කරගෙන යද්දී අවබෝධ වෙන එකක් හැටියට නියම කරන ඊට පස්සේ වමනා කරන සීලේ සම්මාදිට්ඨිය ඉස්සලා ඇති කරගන්න ඕනේ දේ මොකවත් ඕනේ නැහැ එතකොට. ආන්න මාර්ගේ වරදිනවා. මාර්ගේ වැරදිච්ච ගමන් එයාට කවදාවත් වමනා කරන කාරණේට යන්නේ නැහැ. දැන් මොණරාගලට එන්න ඕනේ අපි. මාර්ගේ වැරදුනොත් මගදී මොණරාගල එයිද යන්නේ? වෙන පාරකට යන්නේ. මේ වගේ හිත පහදවාගෙන ඉන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන නිවනට ඇති එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණයි. ඒකෝ මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. මේ ලෝකයේ තියෙන එකම මාර්ගයයි. වෙන මාර්ග නැත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරේ හිත පහදවා ගත්තාම එයාට හැමතිස්සෙම තියෙනවා එයා යන්න ඕනේ මාර්ගය ගැන මට තියෙනවා අසවල් මාර්ගය. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගේ මා යන්න ඕනේ කියලා Taman ටික ටික නමුත් මේ මාර්ගයේ තියෙන මාර්ගාංග ඉස්සල්ලාම ඇති කරගෙන තියෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨියනේ. ආන් ඒ කරා යන්න එයා කල්පනා කරනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ මේ විදිහට කිව්වා. මේ රාගානුසය, මේ පටිඝානුසය, මානානුසය, දිට්ඨියනුසය, ඊළඟට විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය මේවා ප්‍රහාණය වෙලා මේ අර්බුද කොහොම නැති වෙලා යනවා කිව්වා. මේක නැතුව ගියාම අහලා මේ ස්වාමීන් වහන්සේලා සන්තෝෂ වෙලා බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර කෙටියෙන් දේශනා කරපු දේ විස්තර වශයෙන් අපි අහන්න මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේගෙන් අපි මේක විස්තර වශයෙන් ඇහුවා. ඒතර උන්වහන්සේ අපිට මෙහෙමයි උත්තර දුන්නේ. ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. එතන හැදෙනවා ස්පර්ශය. එතන හැදෙනවා විඳීම. එතන හැදෙනවා හඳුනා ගැනීම. එතන හැදෙනවා විතර්ක. ආන්නේ විතර්කයේ තමයි ප්‍රපංචයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා අපිට දේශනා කළා. යම් තැනක ඇහැ නැත්තම්, රූපේ නැත්තම්, විඥානේ නැත්තම් ස්පර්ශයක් හටගන්නේ නැහැ. ස්පර්ශය නැත්තම් විදීමක් නැහැ. විදීමක් නැත්තම් හඳුනා ගැනීමක් නැහැ. හඳුනා ගැනීමක් නැත්තම් විතර්ක නැහැ. විතර්ක නැත්තම් ප්‍රපංච නැහැ. ප්‍රශ්න ඉවරයි. මෙන්න මෙහිම අපිට දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඬිතු වික්කවේ මහා කච්චානෝ මහණෙනි මහා කච්චාන තෙරුන් ඥානවන්ත නෝනැති කෙනෙක් මහා පඤ්ඤෝ මහා ප්‍රඥාවන්ත කෙනෙක්. මමත් මගෙන් ඇහුවනම් මම උත්තර දෙන්නේ ওই විදිහට තමයි. ඒ උත්තරේ හරියටම හරි ඒක ඒ විදිහට මතක තබා ගන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා කියන ස්වාමීනි මේ මහා කච්චන මහරහතන් වහන්සේ මේ විස්තර කරපු විදිය බඩගින්නෙන් පිපාසෙන් හිටපු කෙනෙකුට මීවදයක් හම්බ වුණා වගේ කියනවා. එච්චරට මේ විග්‍රහය හරීම රසවත් කියනවා.
ඒ නිසා මේ බුද්ධිමත් කෙනෙකුට මීවදයක් හම්බුණා වගේ එක එක විදිහට ඔක වෙනෙහි කරලා බලන්න පුළුවන් කියන මීවදයක් හම්බ වෙච්ච කෙනෙකුට කොයි පැත්තෙන් මීවදේ අනුභව කළත් ප්‍රණීත රසයක් තියෙන්නේ. ඒ වගේ කියලා මේක. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මොකද්ද මේ ධර්මයේ? ආනන්දේ නම් ඕකට නම තබා ගන්නයි කියනවා. මදුපිණ්ඩික දේශනාව කියලා. ආන්නේ විදිහට මදුපිණ්ඩික සූත්‍රය ගැන සඳහන් වුණා. මේ වගේ අපටත් ඒ ප්‍රපංච නැති නිප්පපංච ප්‍රපංච රහිත වූ මනසක් දියුණු කර ගන්නට වාසනාව උදා වේවා.